හෝමුස් සමුද්‍ර සංධිය වාණිජ නැව් සඳහා සම්පූර්ණයෙන්ම විවෘත බව ඉරානය ප්‍රකාශයට පත් කිරීමත් සමග ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටීමක් දක්නට ලැබේ. ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද වන විට 10%කින් පමණ පහත වැටී තිබේ. ඊයේ උදෑසන ඩොලර් 98 ඉක්මවා තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 88 දක්වා පහත වැටී තිබේ. එසේම ඇමරිකානු WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද වන විට ඩොලර් 83.56ක් ලෙස වාර්තා වී තිබේ. එය ඊයේ දිනයේ සටහන් වූයේ ඩොලර් 94.53ක් ලෙසයි. හෝමුස් සමුද්‍ර සංධිය ලොව තෙල් සහ ස්වභාවික වායු වලින් පහෙන් එකක් ප්‍රවාහනය කරන ප්‍රධාන නාවික ගමන් මාර්ගයක් වන අතර මැද පෙරදිග යුද ගැටුම් ආරම්භ වීමට පෙර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 70ට වඩා අඩු මිලකට අලෙවි වී තිබුණා. එසේම හෝමුස් සමුද්‍ර සංධිය වසා දැමීමත් සමග පසුගිය මාර්තු මාසයේදී ඒ ඩොලර් 119 ඉක්ම උපරිම අගයකට ළඟා වී තිබේ. මේ අතර මුහුදේ ප්‍රවාහනය වෙමින් තිබෙන රුසියානු තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ඇමරිකාව තවත් මාසයක සහන කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ කර ඇති ලේඛනයකට අනුව ඊයේ වන විට නෞකාවලට පටවා ඇති තෙල් මිලදී ගැනීමට මැයි මාස 16 දක්වා අවසර ලබා දී තිබේ.